අයිවන් මිතුරුනේ අද දවසේ අපි කතා කරමු ඇමරිකාවේ කේන්දරේ. මට ගොඩක් අය කියලා තිබ්බ ඇමරිකාවේ කේන්දරේ කරන්න කියලා. ඉතින් ඇමරිකාවේ කේන්දරේ මම අද ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට මේ පින්තූරයක් දාන්න මේක ගහන්න බෑ. 1000 ඇත්තටම ඇමරිකාවේ උපත නැත්තම් කේන්දරේ අපි සලකන්න මිතුරුනේ 1776 ජූලි 4 වෙනිදා 6:30ට ෆිලඩෙල්ෆියා පෙන්සිල්වේනියා වල තමයි ඇමරිකාව මේ ඇත්තටම ස්ටැබ්ලිෂ් කරන්නේ. ඕක තමයි ඇමරිකාව සලකන සුද්ධ වෙලාව. හරි. එතකොට ඕක අනුව තමයි ගොඩක් මේ වෛදික ජ්‍යොතිෂ අය මේ ප්‍රෙඩික්ට් කරන්නේ. ඕකට අනුව හැමදේම වෙලා තිනවා අද වෙනකන් බහුතරයක් දේවල්. එතකොට මොකද්ද කේන්දරේ මිත්‍රෝනි? මෙන්න මේකයි කේන්දරේ. බලන්න කේන්දරේ මේ ග්‍රහයෝ ඕකට හිතා ගන්න බැරුව ඇති. මෙන්න මේක තමයි කේන්දරේ. හරි. ධනු ලග්නේ තමයි ඇමරිකාවට උදා වුනේ. ධනු ලග්නේ තමයි මේ මොහොතේ තියෙන ඇමරිකාව කියන ලෝක බලවතෙක්. ඉතින් බලන්න මිත්‍රනේ මේ කේන්දරේ මේ රාජයෝග ඔයගොල්ලෝ දකින්නවද? ඔයගොල්ලන්ට පේන රාජයෝගයක්. දැන් මං කියාගෙන යනවා කේතු ඉන්නවා දෙකේ. සඳු ඉන්නවා තුන් වෙන්නේ. ඊළඟට 4 නෑ 5 නෑ 6 නෑ 7 ඉන්නවා සිකුරු ගුරු කුජ රවි. ඕකේ පටිපාටිට ඉන්නේ කියන්නේ කුජ සිකුරු යෝගයක් තියෙන උතන. සිකුරු ගුරු යෝගේ තියෙනවා. ඊළඟට සිකුරු රවි යෝගේ නෑ. සිකුරු රවි යෝගයක් නෑ. රවි ඉන්නේ පොඩ්ඩක් අංශක අනුව ඈත් වෙලා. රවි තමයි අවසාන අංශකවල ඉන්නේ ඔය 7 වෙනි රාශියේ ඔය ඇමරිකාවේ. ඊළඟට බුධ ඉන්නවා කටක රාශියේ මුල් අංශකවල. අංශක 3 ඇත්තටම. ඊළඟට රාහු ඉන්නේ අංශක 16. හරි. එතකොට පොඩ්ඩක් දුරින් ඉන්නේ රාහු. එතකොට මේ රවි බුධ යෝගෙත් මේක යම් අංශක අනුව දුරින් ඉන්නේ. නැත්තම් ධනු ලග්නෙට රවි බුධ යෝගේ ධර්ම කර්මාධිපති යෝගේ වෙනවනේ. ඉතින් මේක එක රාශියකත් නැහැ. අංශක අනුවත් යම් දුරකින් ඉන්නේ. රවි ඉන්නේ අංශක 22 මිථුන රාශියේ. බුධ ඉන්නේ අංශක බුධ ඉන්නේ අංශක 3 කටක රාශිය. අංශක 11ක් පරතරයක් තියෙනවා. නෑ 11ක්ද? ඔව්. නෑ 10ක් නේ. 22යි 2යිනේ 11ක් හරි. 11ක පරතරයක් තියෙනවා. මන්න සලකන්නේ මිතුරනේ යෝගයක් වෙන්න අංශක 10ට වඩා අඩු වෙන්න ඕනේ. සහ රාශි දෙකක නිසා කොහොමත් මේක සලකන්න බෑ. එතකොට ඇමරිකාව කොහොමද මෙහෙම වුනේ? ඇයි ඇමරිකාව මෙච්චර ප්‍රබල රටක් වුනේ? දැන් ශනි ඉන්නවා 10 වෙන්නේ. ශනි ඉන්නේ මොන රාශියේද? කන්‍යාවේ. ශනි පංචමහා පුරුෂ යෝගයක් මේකේ තියෙනවද? ශනි බලවත්ද නැහැ. සඳු බලවත්ද? එක ග්‍රහයක් බලවත් නැහැ මට හිතෙන්නේ. ධනු මකර කුම්භ නැහැ. සඳු බලවතුත් නැහැ. මේෂ වෘෂභ මිථුනි. මිථුනේ කවුරු හරි බලවත්ද? සිකුරු බලවත්ද මිථුනට? නැහැ. ගුරු බලවත්ද මිථුනට? රවි බලවත්ද? කුජ බලවත්ද? හතර කියන්නේ කටක. කටකෙට රාහු බුධ බලවත්ද කටකෙට? එතකොට ඇයි මිත්‍රනේ ඇයි මේ ඇමරිකාව මෙච්චර බලගතු උනේ? ඔයගොල්ලෝ මේ කේන්දරේ ලග්න ආදී යෝගේ තියෙනවා මිත්‍රවරු. ඔය විරත් පරාශර හෝරා ශාස්ත්‍රය මමත් ඔක කිව්ව ලග්න ආදී යෝගය ගැන මම ඕන තරම් කියලා තියෙනවා. ලග්න ආදී යෝගය කියන ප්‍රබල රාජයෝග පංචමහා පුරුෂ යෝග අභිභෝන යෝගයක්. ආදී යෝගය. මම කියලා තියෙන ආදී යෝගය මහින්ද රාජපක්ෂට තිබ්බ ඡන්ද ආදී යෝගය. ශවේන්ද්‍ර සිල්ලට තිබ්බ ඡන්ද ආදී යෝගය. ආදී යෝගයේ තියෙන ඇමරිකාවට. ඡන්ද ආදී යෝගයේ තිබ්බා දිලිත් ජයවීරට. ඕකෙත් මං අර රාශි 3ක් ගැන කතා කරනවා. ඇත්තටම මං විරත් පරාශර හෝරා ශාස්ත්‍රය කියවද්දී අහුණා ඇත්තටම මේ රාශි 3ක තියෙන්න ඕනේ නෑ මිත්‍රතුනේ ඇත්තටම අධියෝගේ. අධියෝගේ රාශි 2ක තමයි බලගතුම අධියෝගේ. මං කිය ඇත්තටම මේ විරත් පරාශර හෝරා ශාස්ත්‍රය ඕගොල්ලෝ කිව්වොත් ඕගොල්ලන්ට දැනගන්න ලැබෙයි 6 නෙමෙයි 7 8 අධියෝගේ තමයි බලගතු අධියෝගයක් කියලා ඒකේ තියෙන්නේ. තව ඒකේ කරුණු කාරණා තියෙනවා. ඇත්තටම ඇමරිකාව රජ වුණේ වෙන කිසිම දෙයක් නෙමෙයි. මේක තමයි හේතුව. ලග්න අධියෝගයේ කියන රාජයෝගේ තියෙනවා. මේ රාජයෝග මං කියලා තියෙනවා පංචමහා පුරුෂ යෝග 3ක්වත් බලවත් කියලා තමයි මගේ නම් අත්දැකීම. ඔයක විජිත රෝහණ මහත්තයත් අධියෝගය ගැන ගොඩක් කතා කරනවා. ඡන්ද අධියෝගය හෝ ලග්න අධිය ඔක්කොම අධියෝගය. අධියෝගය කියලා තමයි ඔක සාමාන්‍යයෙන් පරාශර කියලා තියෙන අධියෝග කියලා. ලග්නෙන් සලකන්න පුළුවන් චන්ද්‍රයෙන් සලකන අධියෝගය.
ඉතින් අධියෝගයේ තමයි මේකේ තියෙන්නේ මිත්‍රනේ. ඇත්තටම මේක තමයි බලගතුම කිසිම වෙන රාජයෝගයක් නැහැ මේ කේන්දරේ බැලු බැලමට. විපරීත රාජයෝග තියෙනවා. මේෂ වෘෂභ. ඒතර සිකුරු ඉන්නවා. මිතුන කටක. සඳු ඉන්නේ 3 වෙනි. එතකොට 6 ආධිපතිත් ඉන්නේ 7. කටක සිංහ කන්‍යා තුලා වෘච්චික. කුජ සිකුරු යෝගයක් තියෙන නිසා විපරීත රාජයෝගයක් ලෙස සලකන්නත් පුළුවන්. ඒකත් ඉතින් තුනම නැහැ. යෝගයක් තියෙන කුජ සිකුරු. මොකද කුජේ ඉන්නේ අංශක බිඳුවේ මිතුනේ සිකුරු ඉන්නේ අංශක 12. ඒත් ඉතින් යෝගයක් කියලාම සලකන්නත් බෑ ඉතින්. හරි ඉතින් ඒක ගන්නත් බෑ. ඒක අනිත් එක මේ විපරීත රාජයෝග මේ 6 ආධිපති 6 7 8 12 ඉන්න ඕනේ. එහෙමනේ ඔක අර්ථ දක්වලා තියෙන. නමුත් ඔය යෝග වීමත් සලකන්න පුළුවන්. මොකද විරාට් කොහ්ලිගේ බාබර් අසාම්ගේ කවුද ගෝඨාභය රාජපක්ෂගේ ඔයාදී කවුද ජෝ බයිඩන්ගේ ගොඩක් උන්ට මේ ලංකාවේ ජනාධිපති කෙනෙක්ට විපරීත රාජයෝගේ මේ කොහොම නැතුව අර සංයෝග අනුව තිබුණා. ඒක කෙසේ හෝ ඒක මේකේ ගන්නත් බෑ. එතකොට ඇත්තට මේ කේන්දරෙ විතර මෙච්චර ඇමරිකාව බලගතු රටක් උනේ ලග්න ආදී යෝගයේ නිසා. ඒ ඕගලන්ගේ කේන්ද්‍ර ඡන්ද ආදී යෝග ලග්න ආදී යෝගය කියන්නේ ප්‍රබලම රාජයෝගයක්. ප්‍රබලම රාජයෝග ඕක මොකද මහින්ද රාජපක්ෂටත් එහෙමනේ. මහින්ද කියන්නේ යුද්ධේ නිම කරපු දෙපාරක් ලංකාවේ ජනාධිපති. එතුමාට ඇත්තටම වෙන මගේ මතය මේ කිසිම රාජයෝගයක් එහෙම කියන්න රාජයෝගයක් තිබුණේ නැහැ. ගජකේසරි යෝග තිබුණෙත් නැහැ. පංචමහා පුරුෂ යෝග තිබුණෙත් නැහැ මහින්ද රාජපක්ෂට. තිබුණේ ඡන්ද අධියෝගේ. ඉතින් ඇමරිකාව කියන්නේ ලෝක බලවතාවුනේ අධියෝගේ තිබුණා මිතුරුනි. මොකක්ද අධියෝගේ කියන්නේ? 6 7 8 කොටු තුනේ බුධ ගුරු සිකුරු 3 දෙනාම ඉන්න ඕනි. ඕක තමයි අධියෝගේ. බුදු ගුරු සිකුරු 3 දෙනාම. ඔය ඇප්පල පෙන්නනෝ දෙකක්. එහෙම අධියෝගේ ඉන්නේ නැහැ මිතුරුනි. ඒක ඇප් එකේ කන්ෆිගරේෂන් අවුලක්. මං අහුවා මං ඕක මේ සටහන් කරා. මට හිතෙන්නේ ඒක කන්ෆිගරේෂන් අවුල. මොකද ඒගොල්ලන්ට අර කන්ෆිගර් මේ තුනම ග්‍රහයෝ 3 දෙනාම එන විදිහට උන්ට හදන්න බෑ සෙටින්ග්ස්. එතකොට අර දෙකක් හිටියත් ඒකේ එනවා අධියෝගේ කියලා. එහෙම ගොඩක් පෙලක් උන් රැවටෙනවා. අධියෝගේ වෙන්න මිත්‍ර සඳුගෙන් 6 7 8 ගණන් කරන්න. සඳු එකේ නම් 6 7 8ක් ගණන් කරන්න. දැන් මේ කේන්දරේ ගත්තොත් සඳු ඉන්නේ 3නේ. සඳුගෙන් 7 යන්න 9 වෙන්න. ඒ කියන්නේ 8 9 10 කියන කොටු තුනේ බුධ ගුරු සිකුරු කියන 3 දෙනාම ඉන්න ඕනේ. එක රාශියක හෝ දෙකක හෝ තුනේම ඉන්න ඕනේ. ඔක තමයි අධියෝගය කියන්නේ. ඕක කියන්නේ ඡන්ද අධියෝගය කියලා ඔකට කියන්නේ. ඊ තව වේරියේෂන් එකක් තියෙනවා ලග්න අධියෝගය. දැන් මේ ඇමරිකාවේ තියෙන ලග්න අධියෝගය. ලග්නෙන් 6 7 8. ඒ කියන්නේ ඇත්තටම 6 7 8 කියන කොටු තුනේ බුධ ගුරු සිකුරු ඉන්න ඕනේ. ඕක තමයි ලග්න අධියෝගය කියන්නේ. ඕක තමයි මිත්‍ර බලගතුම රාජයෝගයක්. ඕක තිබුණොත් උඹ මහා මිනි පුරුෂෙක්. ඔද ප්‍රබලම රාජයෝගය. හරි. ඉතින් ඔන්න ඔහම රාජයෝගයක් ඇමරිකාව උනේ ඒකයි මිත්‍ර. දැන් කවුද කට්ටිය මගෙන් අහපු දෙයක් තමයි ලංකාව 2035 ගුරු මාදසාව යනවනේ කුම්භ ලග්නේ. එතකොට මගෙන් අහපු දෙයක් තමයි ලංකාව අභිභෝනද ඇමරිකාව. මගේ නම් මතේ නෑ මිත්‍රෝ. කියන්න කොච්චර දුක් වුණත් මම මේ ලංකිකෙක් වුණත් මම මේ ජ්‍යොතිෂ දැනුමෙන් කියන්නේ ලංකා කේන්දරේ තරම්ම එහෙම ලොකු රාජයෝග නැහැනේ. පංචමහා පුරුෂ යෝගයක් නැහැ. ඇත්තටම ගජකේසරි යෝගේ තියෙන නීච භංග ඒවා ඉතින් ඒවා රාජයෝග නෙමෙයි. ඉතින් ඒවා මම කතා කරලා තියෙනවා රාජයෝග කියලා සලකන්න පුළුවන්. ඉතින් මේවට ගහන්න රාජයෝග නෙමෙයි. තේරෙනවද? ඒවා පහට උටමාරක් තියෙන්න ඕනේ මෙහෙම කේන්දරයක් අභිබවන්න. ඔන්නෝම අපි රාජයෝග සලකන්නේ මිතුරුනි. මෙහෙම මිනිහෙක්ට ගහන්න පංචමහා පුරුෂ යෝග කීපයක් තියෙන්න ඕනේ. අන්න එහෙමයි යෝග අපි ගන්න. ඒ කියන්නේ දැන් ගජකේසරි යෝගේ කියන්නේ එක රාජයෝගයක්. තේරෙනවද? ඒවා දෙක තුනක් නෑනේ කොහොමද? ඔන්න ඕම රාජයෝග ඩිපෙන්ඩ් වෙන්නේ. මහා පරිවර්තන යෝගය කියන්නේත් රාජයෝගයක්. හරි. ඒවා දැන් අධියෝගයකට ගහන්න ඒවා තුනක්වත්. ඔන්න හොත මගේ අත්දැකීම. මොකද දැන් මහින්ද දෙපාරක් ජනාධිපති. එතුමාට තිබ්බේ ඡන්දාධියෝගය. සරත් ෆොන්සේකට පංචමහා පුරුෂ යෝගයක් තිබුණේ. ඔන්නෝම අපි රාජයෝග සලකන්න ඕනේ. රාජයෝග ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න. මේ ප්‍රසිද්ධ අයගේ උදාහරණ සහිතව. දැන් ඇත්තටම මේක තමයි බලගතුම රාජයෝගයක්. ලග්න අධියෝගය මගේ නම් අත්දැකීම ඕක තමයි බලවත්ම රාජයෝගය. ඉතින් ඇත්තටම මහින්ද රාජපක්ෂ ඡන්දාධියෝගයක් තිබ්බ මිනිස්සෙක් වෙන කිසිම එතුමාගේ එහෙම කියන්න රාජයෝගයක් නැහැ. දෛන්‍ය පරිවර්තනයක් තියෙන්නේ. වෙන පංචමහා පුරුෂයක මුකුත් නැහැ. මේ වෙලාව කන්‍යා ලග්න කියලා හැමෝම දන්නවනේ. ඡන්දාධියෝගය තමයි තියෙන්නේ. ඇමරිකාව උනේ මිත්‍රුනේ ලග්න අධියෝගය නිසා.
ඕක ප්‍රබලම රාජයෝගයක්. ඒක මතක තියාගන්න ඕනේ. ඊළඟට මේක කිව යුතු දෙයක් තියෙනවා මේ හත්වැන්නේ ග්‍රහයෝ ඉන්නවා. හවුල් ව්‍යාපාරත් පෙන්වන තැන හත්වැන්නේ ග්‍රහයෝ. හරි. ඉතින් මේ කේන්ද්‍රස්ථානගත වෙනවා. ඒකත් බලවත්. කේන්ද්‍රස්ථානගත වීම බලගත යෝගය. දැන් මේ ශනි දෘෂ්ටි හෙලනවානේ. ධනු මකර කුම්භ. දෙවැන්න තුන්වැන්න අධිපති ශනි. දැන් මේකේ ශනි මංගල යෝගෙත් තියෙනවා. ශනි කියන්නේ 12 වැන්න අධිපති. ඒ වගේම කවුද? මකර කුම්භ මීන මේෂ වෘෂභ මේෂ පහ 12 අධිපති 2 3 අධිපතිත් එක්ක සම්බන්ධයක් කියනවා. ඕක ඊතරම්ම හොඳ නැහැ. හැබැයි 2 5 සම්බන්ධය සුපිරි. දෙවැන්න කියන්නේ ත්‍රිකෝණයක්, පස්වැන්න කියන්නේ ත්‍රිකෝණයක්. ඒ සම්බන්ධය හොඳයි. ශනි මංගල යෝගිතින් කන. මේ කේන්දරේ හෙන කේස් ගොඩක් තියෙනවා මිත්‍රෝනේ. එකක් තමයි මේ සඳු ඉන්නේ සියාවස නැකත. මේක නපුංසක නැකතක්. ඔගොල්ලෝ දන්නවා ඇති ඇමරිකාව කියන්නේ මේ පට්ටම LGBTQ ෆ්‍රෙන්ඩ්ලි රටක්. හරි. ඉතින් මගේ නම් මතේ ඒකයි අර රටේ වුණත් ඒ වගේ එකක් තියෙනවා. කියන්නේ එහෙම ගන්නත් පුළුවන් අපිට මේ කියන්නේ ඇමරිකාව මේ නපුංසක රටක් ඇත්තම කියන්නේ. හරි. ඊළඟට මේ කේන්දරේ මිත්‍රනේ මේ හත්වැන්නේ කුජ ඉන්නවා සිකුරු ඉන්නවා. ඉතින් කාමයට අතිශය බරයි. කුජ සිකුරු හතේ ඉන්න එක අංකයේ කාම යෝගයක් මචං. දැන් කුජ සිකුරු යෝග වීම කෙසේ වෙතත් මේක යෝගයක් කියලාත් ගන්න බල අංශක 12ක් තුල. කෙසේ හෝ හත්වැන්න කියන්නේ කාමස්ථානිය. එතන කාමයට බර යෝගයක් මේක. ඒ මදිවට ශනි මංගල යෝගෙත් තියෙනවා. ශනි මංගල යෝග කියන්නේ කතල් මේ ප්‍රමාද මේ ශනි කුජ දෘෂ්ටිය හැමතිස්සම මේ ශනි ඩිලේ කරනවා ප්‍රමාද කරනවා කුජ විනාශ කරනවා. ඔතන ගනුදෙනුවක් තියෙන. ඒකයි මෙතන මේ ශනි මේ සතුරු ශනි දක්ක ගමන් අර ග්‍රහයෝ ටික පොඩ්ඩක් දුර්වල වෙනවා. දැන් මේ ශනි මේකේ බලවත් නැහැනේ. ශනි හොඳ තත්ත්වයක ඉන්නවා නම් ඔන්න ඒ දෘෂ්ටිය සුබයි. හැබැයි ධනු ලග්න කාරයෙක්ගේ ශනි දෙවැන්න තුන්වැන්න අධිපතිනි. දෙවැන්න අධිපති හොඳයි නෝම තුන්වැන්න අධිපති තරම් සුන්දර නැහැ. ඒ නිසා ඒ ශනිගේ දෘෂ්ටියත් තරම් හොඳ නැහැ. අර සුබ ග්‍රහයෝ ටික මේවා වෙනවා. බුධ වක්‍රයි මේ භාෂා පරිවර්තකයෝ බිහි වෙනවනේ. භාෂාව හසලව හසුරුවනවා. මේ බුධ රාහු යෝගේ කියන්නේ හරි අතිදාවන වේගවත් බුද්ධියක් තියෙන යෝගයක් නේ. ඉතින් ඒ වගේ එහෙම තියෙනවා මේ කේන්දරේ. ඉතින් තාම මොකද්ද මේකේ මට කියන්න තිබුණේ? දැන් යන්නේ රාහු මාදසාව මිත්‍රෝ. රාහු දැන් ධනු ලග්නේ කේන්දරේ ගත්තම රාහු මාදසාවක් යන්නේ. හරි ධනු ලග්නේ දැන් ශනි ඉන්නෙත් ඇත්තටම මේ 4 වෙන්නේ නේ. ධනු ලග්නෙට 4ද 5යිද? මීනනේ 4. ඊළඟට මේෂයට ගිහලා නීච වෙනවා. ඉතින් ඇත්තටම ඊළඟට ශනි මාරුවෙන් ඇමරිකාවට හොඳයි. ඒ රාෂ්ට්‍රක ඉවර වෙනවා. හරි. ඒ රාෂ්ට්‍රකයක් තිබ්බා ඒවත් ඉවරන රාහු මාදසාවක් යන්නේ. රාහු ඉන්නේ දැන් ඇත්තටම 3 වෙන්නේ. ඒ නිසා අපලේ ලොකුවටම පළ දෙන්නේ නැහැ. ඇත්තටම මොකද මේ මොහොතේ රාහු මාරුව අතිශය සුබයි ඇමරිකාවට. ඇත්තටම රාහු මාරුවෙන් පස්සේ තමයි මේ ඔය යුද්ධ එහෙම මිනිහා මේ ඇමරිකාව අනිත් උන්ටත් අභියෝග කරන තත්ත්වයට ආවනේ. රාහු 3 රාහු මාදසාවක් යනවා. හැබැයි ඕක අර්චස් වෙන්නේ රාහු 12 වෙනිට ගිහිල්ලා රාහු මාදසාව යන කාලේ. ඒක තව රාහු මාරුව දැන් එකමාරක් ගියාම 2026 අග දෙවැන්නට යනවා රාහු. ඊළඟට 28 මැද ලග්නෙට යනවා. 2030 ආසන්නව 12 වෙනිට යනවා. 30 ආසන්නවනේ. 28 මැද 29 30 ජනවාරි වල වගේ මම දැන් ඩේට්ස් හරියට මේ අවුරුදු දෙකමාරකින් මේ රාහු 12 රාහු මාදසාවක් යනවා. ඉතින් 2030න් පස්සේ ඇමරිකාවට පොඩි කතල් අවුරුදු දෙකමාරක් නරක කාලයක් තියෙනවා. මේකත් මම කියන්න ඕනි. ඉතින් මේක වෙනම මේ බලන්න ඕනේ. ඉතින් ඒක මම කිව් යුතු දේ මිත්‍රෝනේ ඒකයි ඔයගලගේ කේන්දරේ ලග්න අධියෝගේ තියෙනවද බලන්න. අධියෝගී. හරි. අධියෝගේ කියන්නේ ඕකයි. ඕක තමයි ප්‍රබලම රාජයෝගයක්. 6 7 8 සඳුගෙන් 6 7 8 බුධගුරු සිකුරු ඉන්නවා නම් ඒක ඡන්ද අධියෝගේ. ලග්නෙන් 6 7 8 බුධගුරු සිකුරු ඉන්නවා ඒක ලග්න අධියෝගේ. ඕක තමයි ඕක ප්‍රබලම රාජයෝගයක් මිත්‍රෝනේ. මේකේ නවාංශකේ ගත්තත් කොහොමද නවාංශකේ බලවත් ග්‍රහය මේ මේෂ රවි මේෂේ ඉන්න උච්චයි. රවි 11 වෙනි උච්චයි නවාංශකේ අන්න හොඳයි. මේෂ වෘෂභ මිථුන කේතු ලග්නේ මිථුන කටක සිංහ බුධ ශනි සිංහේ සිංහ කන්‍යා තුලා කුජ තුලාවේ තුලා උච්චික ධනු සඳු ධනුවේ රාහු ධනුවේ මකර කුම්භ
එම කියන්නත් ඉතින් මේක කියන්න එකක් නෑනේ. ඔව්. කෙසේ හෝ ඒකයි මේ ඇමරිකාව වුණේ ඇමරිකාව මිත්‍ර ලග්නාදී යෝග වෙන මේක මේ ඇත්තටම යෝගයේ ඕක තමයි අංකික යෝගී. ඇමරිකාව ඒකයි ප්‍රබල රාජ්‍යයක් වුණේ. වෙන රටවල් දැන් චීනය එහෙම ගහන්න ඕනේ. ඒවා වෙනම ඒ වගේත් බලගත් ඇති. ඒකයි ලංකාව ඒ අතින් බැලුවම කේන්ද්‍රය ගත්තම ලංකාව කියන්නේ පොඩි රටක්. ඒක මේ ඇමරිකාවත් එක්ක ගත්තම ඒක තේරෙනවනේ. ඇමරිකාව ලග්න අධියෝගයක් තියෙන රටක්. හරි. ඕක මිතුරුනේ ඇත්තටම ඔහොම මිනිස්සු මම මේ කවුරුවත් මේවා කරනව නෙමෙයි. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ මිතුරුනේ ඇත්තටම කට්ටිය මේ මිනිහාට චෝදනා කරාට මිනිහා යුද්ධ ඉවර කරා. මිනිහා මේ දෙපාරක් ජනාධිපති වෙච්ච මේ පෙලක්කුන් කියනවනේ එහෙම එකෙක් මිහිපිට යා එන එකක් නෑ කියලා. ඒක සුවිශේෂී. ඒ වගේ මිනිහෙක් නෑම මචං. ඒ ඡන්ද අධියෝගය නිසා තමයි එහෙම වුනේ. ඒ වගේ තමයි ඇමරිකාව කියන්නේ. ඇමරිකාව සාමාන්‍ය ඇමරිකාවනේ දැන් මේ රන් කරන්නේ ලෝකේ. හරි ගැහුවොත් මේ ඉතින් ඒ නිසා ඇමරිකාවේ බලය තීන්දුව වෙන්නේ මෙන්න මේක තමයි. ලග්න අධියෝගය තමයි ඇමරිකාවට තියෙන්නේ මිතුරුනි. හරි. ඔන්නෝමයි අපි කේන්දරයක බලය බලන්නේ. හරි. දැන් ඕගලන්ට කේන්දරවල බලය බලන්න ඔන්නෝම අපි බලන්න ඕනේ. මූට තියෙන මොකද්ද යෝගේ මූට තියෙන මොකද්ද යෝගේ. හරි. ඒක අනුව අපි කම්පෙයා කරන්න ඕනේ. එහෙම තමයි රටේ හෝ මිනිස්සෙගේ බල දුබලතාවයේ තීන්දුව වෙන්නේ. හරි. ඒක මට කියන්න ඕනේ මේ ඇමරිකාවේ කේන්දරය ගැන.